ඔය කන්න මම දැන් පොඩ්ඩක් දුරට ගිහිල්ලා මෙන්න ඉන්නවා මෙතනින් අපේ අය මෙන්න guys ඔන්න අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. ඇත්තටම වීඩියෝ එකක් ගේන්න නෙමෙයි හිටියේ. එකපාරට මතක් වුණා අද ෆ්‍රී හින්දා වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක කරන්න ගත්තේ. ඇත්තටම කිව්වොත් මේ වීඩියෝ එක වෙන්නේ ඇත්තටම මේ මං හිතුවා මගේ මාළු ඔක්කොම ෆීඩ් කරන වීඩියෝ එකක් ඕගොල්ලන්ට ගෙනල්ලා නැති හින්දා වීඩියෝ එකක් ගේන්න ඕන කියලා channel එකට දාන්න. එතකොට ඕගොල්ලන්ටත් බලා ගන්න පුළුවන් හින්දා මම දැන් ඒකින්ද අද ඔක්කොම මගේ මාළු ටික ෆීඩ් කරනවා. ඒ වගේම තමයි තව ටැංකිය අප්ඩේට් වගේක් යනවා. වෝට් චේන්ජ් එකක් කරන්න හිතන් ඉන්නවා. මයි ලොකු මොන්ස්ටර් ටැංකියේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක හම්බෙමු. guys මෙන්න මෙහෙම තමයි ටැංකිය තියෙන්නේ. මාළුවා මෙහෙම ඉන්නවා මෙතනින්. පේනවනේ ආයි සයිස් එක කොහොමද කියලා. ඒකට ටැංකියේ පොඩ්ඩක් DSL බැලලා අවුල් ගිහිල්ලා තියෙන්නේ. අපි ඒකත් පොඩ්ඩක් සුද්ධ කරගමු. ඊට කලින් මාළුවට ෆීඩ් කරගෙන බලමු. අදත් වෙනදා වගේම ඩ්‍රයි වෝම්ස් ගෙනල්ලා දිනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. දාගෙන බලමු. සමහර විට කණ්ඩ ඉඩ. හරිද? මොකද මේ දැන් උඩ දැඩයින් කරගත්තට පස්සේ පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. අපි බලමු. බලමු හොඳ සමහර විට කණ්ඩ ඉඩ. මොකද මේ කනවා මෙයා වෙලාවකට. බලමු ඉතින්. කන්නේ නැහැ වගේ guys. මොකද මේ ටැංකියේ දැල පොඩ්ඩක් අයින් කරගත්ත හින්දා මාළුවා බය වුණා. හරිද? ඒක තමයි පොඩ අවුල් ගියේ. මාළුවා මේ මෙතනින් ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති සයිස් එක කොහොමද කියලා. අනිත් එක්කෙනත් හිටියා. එයා නම් කොහෙට ගියාද කියලා හොයාගන්න බෑ. ඔය ඉන්නේ. පේනවද? ඔය ගන්න. මම දැන් පොඩ්ඩක් දුරට ගිහිල්ලා කැම් එක zoom කරලා තමයි ඔය ගන්නෙ. මොකද මේ නැත්තම් කන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගන්න වෙන්නේ නැහැ. මොකද මේ මට බයයිනේ මෙයා. කියන්නේ බයයි කියන්නේ බය නැහැ. දැල දාලා තිබ්බනම් ළඟ ඉද්දි උනත් කනවා. මේ මම දැල අයින් කරගත්තන් දැන් ඔයගොල්ලන්ට වීඩියෝ එක ගේන්න ඕන ඉන්න. ඒකට ඉතින් පොඩ්ඩක් බය වෙනවා. මේ එතකොට මෙයා ගැන ඉතින් විස්තර දෙයක් කතා කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මම කලින් වීඩියෝ බලුවා නම් මෙයා කොහොමද කියලා. ගෙනාපු සයිස් එකත් ඔයගොල්ලෝ දැනගන්න ඇති. ඒ වගේම තමයි කට්ටිය කමෙන්ට් කරලා අහලා තිබ්බා ඩ්‍රයි වෝම්ස් කීයද කියලා. ඇත්තටම කිව්වොත් ග්‍රෑම් 1000 රුපියල් 350ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඕගොල්ලන්ට ගන්න පුළුවන් ඩ්‍රයි වෝම්ස්. ඇත්තටම කිව්වොත් ඩ්‍රයි වෝම්ස් නම් මේ මාර විදියට වටිනවා අරගත්තොත්. මොකද මේ ටක් ගාලා ලොකු වෙනවා මාළුවා. අර අයිනෙන් ඔයගොල්ලෝ දැක්කනම් දකින්න ඇති ස්නේක් හෙඩුත් ආවා. කට්ටිය බැනලත් තිබ්බා මේ ස්නේක් හෙඩ් මාළුවාත් එක්කද පාකු හදන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේ මයි ටැංක් වල ප්‍රශ්න වගේක් ඇවිල්ලා තමයි මම ස්නේක් හෙඩ් මේකත් දාගත්තේ. ඒ දෙන්න අවුලක් නැතුව ඉන්නවා. ඒත් මම මේ වැඩි කල් යාව මෙයත් එක තියන්නේ නැහැ. තව ටික කාලෙකින් වෙන් කරගන්නවා. මොකද මේ මෙයත් එක තියන්න බැරි හින්දා ඔයගොල්ලෝ මේ ප්‍රශ්නෙටත් ඔයගොල්ලන්ට උත්තරයක් හම්බෙන්නේ නැති. මොකද මම එයාව එහෙම හදන්නේ කියලා. දැන් එහෙනම් අපි බලමු මම ටැංක් එක කොහොමද අස් කරගන්නේ කියලා. පේනවාද ඔයගොල්ලන්ට මාළුවා ඔන්න කෑම කනවා. මේන් පොඩක් මම එහාට ගියාට පස්සේ කෑම කනවා මෙයා. හරි. දැන් ළඟට එද්දි කෑම ගන්නෑ. අනේ මන්ද බයයි යා පොඩ්ඩක් මට. ඔය කන්නේ පේනවනේ ඉතින්. ෆිල්ටර් එක දැම්මනම් මීට වඩා ඇක්ටිව්. හරිද? ගයිස් මෙන්න ඉන්නවා මාළුවා රෙඩ් බරිටෝ. පේනවනේ යාට ඕන විදිහට සෙටප් එක හදාගෙන ඉන්නේ. වැඩි ටික මැද අයින් කරලා ෆිල්ටර් එක ගාවට එකතු කරලා එහෙම තමයි යා හදාගෙන ඉන්නේ.
දැන් අපි බලමු මෙයාලා කොහොමද ෆීඩ් කරන්න කියලා. එතකොට මෙතනින් ඉන්නවා අපේ අනිත් යාළුවෝ දෙන්න. අනිත් එක අතන කොටේයට ඇත්තේ අර ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති. මෙන්න ඉන්නවා ඉතින් අපේ ඒ යාළුවෝ තුන් දෙනා. එයාලත් දැන් ලොකුයි. පේනවා ඇති ඕගොල්ලන්ට සයිස් එක ගෙනාපු සයිස් එක දැන් ඉන්න සයිස් එකයි. මෙයා කොහොමද ඉන්නේ කියලා ඕගොල්ලන්ට පේනවනේ. දැන් එහෙනම් අපි මේගොල්ලන්ට ෆීඩ් කරමු. මම ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මේගොල්ලන්ට ෆීඩ් කරන්න ඉස්සෝ කියලා. මම අදත් සුපුරුදු විදියට මිස්සෝ ගෙනල්ලා තියෙනවා මේගොල්ලන්ට ෆීඩ් කරන්න. එහෙනම් අපි දාගෙන බලමු කොහොමද මේ කට්ටිය කෑම කන්නේ කියලා. මුලින්ම අපි රෙඩ් බරිටොට් දාගෙන බලමු. පේනවනේ කොහොමද ඇක්ටිව් එක කියලා. මම දැන් ඕගොල්ලන්ට උඩින් පෙන්නන්න. පේනවනේ මම හෑන්ඩ් ෆීඩින් වලට අතුරු. පේනවනේ එහෙම තමයි ඉතින් අපේ රෙඩ් බරිටොට් කෑම ගන්න. දාගෙන බලමු. පේනවනේ කොහොමද කන්නේ කියලා. අපි දැන් අපි ඔස්කලාට ෆීඩ් කරගෙන බලමු. එයාට නම් ඉතින් පොඩ්ඩක් පොඩි කෑලි දාන්න බෑනේ. පේනවනේ කොහොමද කියලා. ඒ කට්ටියත් කන විදිහ ආයි මෙන්න මේ ඇවිල්ලා ඉන්න. තව කෑල්ලක් අපි දාගෙන බලමු. පේනවනේ මේ කට්ටියත් දැන් අරයට දාලා ඉන්න බෑ. මේ කට්ටියට කෑම ගන්නම තමයි බලන්නේ. ඕගොල්ලන්ට උඩින් පෙන්නුවා නම් හොඳට බලා ගන්න පුළුවන්. මේ කට්ටිය කෑම කරයි. පේනවනේ මේ පේනවනේ ඉන්නදී මාර ඇක්ටිව් එකක් තියෙන්නේ. මෙයා පොඩ්ඩක් දඟලනවා වැඩි හින්දා ගයිස් අපි ටැංක් එකේ වතුර ටික ඔක්කොම අයින් කරගමු. හරිද? මුලින්ම ටැංක් එකේ වතුර ඔක්කොම අපි අයින් කරගමු. මොකද මෙයා දඟලනවා වැඩිනේ. මෙයාව අල්ලන්න අමාරුයි. ඒ හින්දා අපි මුලින්ම ටැංක් එකේ වතුර ටික අයින් කරගනිමු. Do you hear that? My sanity about guys ඕගොල්ලන්ට පේනවා ඇති ටැංක් එකේ වතුර ටික අයින් කරගත්තා. යාළුවෝ දෙන්නව අල්ලගන්න. මෙන්න ඉන්නවා මෙතනින් අපේ ඇල්බිනෝ පාකු. මෙයාට දැන් ඉන්න වතුර මදි හින්දා අපි අල්ලගෙන දාගන්න ඕනේ බේසමකට. දැන් මෙහෙම තමයි මාල් දෙන්න ඉන්නේ. අපි එහෙනම් බලමු කොහොමද දැන් මාල් දෙන්නව අල්ලගෙන බේසමකට දාගන්නේ කියලා. guys මාළුව අල්ලගත්තා. ඕගොල්ලන්ට පේනවා ඇති. මේ ඉන්නේ අපි ආව දාගමු. දඟලන්න එපා. මෙන්න අපේ ස්නේක් හෙඩ් එයාවත් අල්ලගත්තා. මේ ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති අපි ආවත් දාගමු. අපි දැන් මුලින්ම එහෙනම් ටැංක් එකේ ඇතුළ සුද්ධ කරගමු. පේනවා දියසෙවල් මේ අර විදිහටම බැඳලා තියෙන්නේ. අපි මුලින්ම එහෙනම් ටැංකිය ඇතුළ සුද්ධ කරගෙන ඉමු. මේ පේනවා නේ. ඒවා අපි අයින් කරගමු. ඊට පස්සේ ලාස් එක තමයි ඉතින් සුද්ධ කරගන්න ඕනේ. මේ අයිනවල් එහෙම සුද්ධ කරගන්න ඕනේ. මොකද මේ නැත්තම් හරියන්නේ නැහැ.
හරි දැන් සෑන්ඩ් තියෙනවා ගයිස් සුද්ධ කරගන්න ටැංක් එක ඇතුළේ දැන් මම මේක සුද්ධ කරගන්න විදිය ඔයගොල්ලන්ට පෙන්නන්නේ නැහැ මොකද මේ නිකන් වීඩියෝ එක බරුව දික් වෙනවා විතරයි එහෙනම් මම ටැංක් එක සුද්ධ කරගෙන කොහොමද ටැංක් එකේ තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න ඕගොල්ලොන්ට පේනවා ඇතිනේ ටැංක් එක කලින් තිබ්බ විදියයි දැන් තියෙන විදිය කලින් තනිකරම දියසෙවල් ගුහාවක් වෙලා තිබ්බේ දැන් මම දියසෙවල් ඔක්කොම අයින් කරගෙන ටැංක් එකේ වතුරත් ඔක්කොම අයින් කරගත්තා වටේ ලාවට දියසෙවල් පොඩ්ඩක් තියලා තියෙනවා මොකද මාළුන්ට අර ස්නේක් හෙඩ් වගේ මාළු කොහොමත් ඔය දියසෙවල් ආහාරයට ගන්න නිසා මම සාමාන්‍යයෙන් පොඩ්ඩක් තියාගත්තා තව සතියක් විතර යද්දී අර තිබ්බ විදිහටම හැදෙනවා එතකොට ඉතින් ආයි වස් කරගන්න ඕනේ මම ඇත්තටම මේ අද වීඩියෝ එකේ වෝටර් චේන්ජ් එකක් කරන්න ගියේ 125 ටැංක් එකේ වෝටර් චේන්ජ් එකක් කරන්න බලද්දි වෝටර් චේන්ජ් කරලා හරියන්නේ නැති හින්දා තමයි ටැංක් එක සම්පූර්ණයෙන් මස් කරේ දැන් මෙහෙම තමයි තියෙන්නේ එහෙනම් අපි ටැංක් එකට වතුර පුරවගෙන මාළු ටික කොහොමද දාන්නේ කියලා බලමු. ඔන්න ගායිස් දැන් ටැංක් එකට වතුර පිරන ගමන් තියෙන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති. ටැංක් එක කොහොමද තියෙන්නේ කියලා. ඒතකොට ටැංක් එකට ඇඩ් කරගන්න බෙහෙත් ಜಾති කිව්වොත් මේ ඇන්ටි ක්ලෝරික් එක විතරයි යූස් කරන්නේ. මොකද ක්ලෝරින් වතුර දාන හින්දා ආයි මොනවත්ම වෙන ඇන්ටි පැරසයිට් එකක්වත් මොකක්වත් යූස් කරන්නේ නැහැ. මොකද මේක විතරක් ඇති මාළුන්ට. ඒ හින්දා මම මේක දාන්නේ. එහෙනම් ටැංක් එකේ වතුර ටික පිරලා මාළු කොහොමද දාගන්නේ කියලා බලමු. ඇත්තටම කිව්වොත් දැන් මම ටැංක් එකට වතුර පුරවගෙන ඇන්ටි ක්ලෝරික් දාලා ටැංක් එකේ වතුර වලට ඒ කියන්නේ අලුත් වතුරින් ඉඳන් මම මාළු ටික ඇක්ලිමේට් කරගත්තා. ඕගොල්ලන්ට පේනවා ඇති. දැන් මම ඇක්ලිමේට් කරන් දාලා විනාඩි 15ක් 20ක් විතර වෙනවා. දැන් එහෙනම් අපි මාළු ටික ටැංක් එකට කොහොමද දාගන්නේ කියලා බලමු. අපි මුලින්ම පාකුව දාගමු. අල්ලගත්ත එක බැන්න ගයිස් අපරාධේ ආයි මම අල්ලගත්ත මාළුව ඕගොල්ලන්ට පේනවා තියෙන්නේ ටැංක් එක දාමු එයාම ටැංක් එක දාගත්තා වයිට් ස්පොට් එකක් අල්ලගත්තා ස්නේක් හෙඩ් ඕගොල්ලන්ට පේනවා තියෙන්නේ කොහොමද ඉන්නේ කියලා යවත් දාගමු ගයිස් අපි මාළු දෙන්නා ටැංක් එක දාගත්තා මෙන්න පාකු ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා දැන් තමයි ඕගොල්ලන්ට හරියට මෙයාගේ සයිස් එක පේන්නේ. කලින් ඕගොල්ලන්ට මොනවත් පෙවුන්නේ නැහැ. කොහොම තමයි ඉතින් ටැංක් එක තියෙන්නේ. වයිට් ස්පොට් කෙනා නම් වැඩි මට පේන්න එන්න. මොකද මට තාම බය හින්දා ඇල්බිනෝ පාගු නම් මට හුරු හින්දා ඉස්සරහට එනවා. ඕගොල්ලන්ට පේන හැටි මේ. ඔයන් ඉස්සරහට. එහෙනම් guys මම අදට මේ වීඩියෝ මෙතනින් නවත්තනවා. අලුත් වීඩියෝෙන් හම්බෙමු.